හයි ගයිස් ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද ලස්සන බ්ලොග් එකක් අරන් ආවා. ඉතින් අද මම යනවා මං කලින් ඔයාලට කියන්නම් අද යනවා කුරුළුපල්ලි. කොඩුසපල්ලි නෙවෙයි කුරුළුපල්ලි. මේක තියෙන්නේ ගම්පහ. ඉතින් එතන ගොඩක් ලස්සන තැනක්ලු මම නම් ගිහිල්ලා නැහැ කලින්. ඉතින් මට යන්න ආසාවෙන් හිටියා. ඉතින් යන් අද මාත් එක්ක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම ගොඩක් මේක බැලුවා YouTube එකේ දාලා සර්ච් කරලා බැලුවා. ඒ කියන්නේ ඒක ගැන විස්තර තියෙනවා හරි අඩුයි. මම දන්නේ අර කුරු ඒ කියන්නේ ඒක ගොඩක් අර අස්සක වගේලු තියෙන්නේ එහෙම. ගොඩක් අර ඒ කියන්නේ ප්‍රසිද්ධ තැනක නෙවෙයි දන්න අය යන මැති. ඉතින් මට යන්න ආස හිතුණා. මේ යන් ඉතින් මාත් එක්ක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. යන් මාත් එක්ක හරි ඉතින් ළමයි මෙන්න මේ විදියට තමයි ඇතුල් වෙන තැනම තියෙන්නේ මාඩම ලස්සනයි මෙතන ගම්පහ තියෙන්නේ ඔයාලා පුළුවන් නම් මැප් එකේ කුරුළුපල්ලි කියලා සර්ච් කරන්න එතකොට එනවා ලොකේෂන් එක ගම්පහ ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට එන්න පුළුවන්. ඉතින් මාඩම ලස්සනයි ඇතුල් වෙද්දී කලපුවත් එක්ක තමයි තියෙන්නේ ඇතුල් වෙද්දිම ඔන්න ඔය වගේ පිළිම ගොඩක් තියෙනවා. ඉතින් මම නම් බෞද්ධ. ඉතින් මම මේ පිළිබඳව ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ. ඉතින් ඇත්තරම ළමයි මාඩම ලස්සනක් තියෙන්නේ ඇතුලේ. ඉතින් මෙහෙම මම හිතන දෙයක් තමයි අපි බෞද්ධ වුණත් අපේ බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ ඔයාලා වෙන ආගමක් අදහන්න එපා කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් පන්සල් යන්නත් පුළුවන්, කෝවිලට යන්නත් පුළුවන්, පල්ලි යන්නත් පුළුවන්. ඒක අපේ කැමැත්ත. අපි ඉතින් මම නම් එහෙම නැහැ. මම පන්සලුත් යනවා, කෝවිල් යනවා, පල්ලි යනවා තුනම යනවා. මම තව මේක කුරුළුපල්ලි තව එකක් තියෙනවා කුරුසපල්ලි කියලා. ඉතින් ඒක නම් ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් කුරුසපල්ලිය නොදන්න කෙනෙක් නැහැ. ඉතින් මම ආසාවෙන් හිටියා කුරුසපල්ලි යන්න. ඒක අපි හිතුවා පස්සේ යනවා කියලා. ඒ යනකම් අපි මේ පල්ලියට ගියා. ඉතින් ගිහිල්ලා ඔන්න ඔතන වඳින්න කරන්න තියෙනවා. ඉතින් මම ලොකුවට වඳින්න කරන්න දන්නේ නැහැ. ඉතින් දන්න විදිහට වැන්දා. එතන ළමයි මට හිතෙන්නේ අර අපේ බෞද්ධ ආගමේ පඳුරු ගැට ගහන්න තියෙනවනේ. ඒ වගේ එතනත් පඳුරු ගැට ගහන්න වගේ තිබ්බා. මේ අපි ඉතින් ලොකුවට දෙයක් දන්නේ නැති නිසා අපි හරියටම මොකද අපි ප්ලෑන් කරලා ආපු ගමනකුත් නෙමෙයි. අපි උදේ හිතුවා යනවා කියලා. ඊට පස්සේ එවෙලෙම රෙඩි වෙලා අපි ගියා. මොකද අපිට නිවාඩු දවසකුත් නැත්තම් එන්නේ නැති නිසා. එතනත් වැඳලා ඊපස්සේ අපි එළියට ආවා. ඔතන ඉටිපන්දම් පත්තු කරන්න තමයි ළමයින් තිබ්බේ. හැබැයි අපි හිතුවා අර ඉටිපන්දම් ඇතුලෙන් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ගොඩක් මම දැකලා තියෙනවා මම එකපාරකුත් පල්ලියකට ගිහිල්ලා තියෙනවා මීගමු පැත්තේ. ඒ යද්දිත් එතන යාළගේ නම් ඉටිපන්දම් එළියේ විකුණන්න තියාගෙන ඉන්නවා කඩවල්ෙම තියලා. ඉතින් එහෙම ඇති කියලා හිතන් ගියා. එතන වෙනද සමහර වෙලාවට තියෙනවලු. ඉතින් එදා නම් තිබ්බේ නැහැ ඉතින්. අපි කොහොම හරි හිතාගත්ත ආය දවසක එද්දි හරි එතනට ඇවිල්ලා ඉටිපන්දම් පත්තු කරනවා කියලා. මොකද එතන බෝඩ් එකකුත් දාලා තියෙනවා ළමයි. ඒකේ තියෙනවා කියන්න ඕන ගාතාව හරි මොකක් හරි එකක් තියෙනවා එතන දාලා. ඉතින් අපි ඒකත් ඒ ටික වැඳලා තව ලොකු මේව එකක් තිබ්බ ළමයි. එතන අපි ඇතුළට ගියේ නැහැ. මොකද එතන කට්ටිය යාඥා කරනවද කොහෙද? ඒතර යාළට කරදරයක් නිසා ගියේ නැහැ. ඉතින් මෙතන මාර ලස්සනයි ළමයි. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔන්න ඔයාලා ගම්පහවට ඉන්නවනම් ඔයාලා ගිහිල්ලා වැඳලා කරලා එන්න. ඔයාලාගේ ආගම මොකක් වුණත් තමන් හිතින් අවංකවම අදහනවා නම් තමන් හිතින් අවංකවම වඳිනවා නම් ඒක ඉතින් තමන්ට. ඒක ඉතින් තමන් මොන ආගමේ වුණත් කමන්නේ තමන්ගේ කැමැත්ත. ඉතින් අපි ලොකුවට වඳින්න දන්නේ නැති වුණත් අපි දන්න විදිහට ගිහිල්ලා වැඳලා කරලා ආවා ඉතින්. මාඩම ලස්සනයි ළමයි නිකන් අර හට් වගේ ගහලා ඒව ඇතුළෙත් පිළිම තිබ්බා ඔය තියෙන්නේ ඈතින් ඒවා. ඉතින් අපි ලොකුවට මං විස්තරයක් කරන්න දන්නේ නැහැ. තව ඔතන ළමයි මාඩ ලස්සන අර ෆොටෝ එම ගන්න. අනේ මන් දන්නේ මාඩම ලස්සන තැනක්. පොඩි පාලම් වගේ දාලා ඒ වගේ ඉඳන් ෆොටෝ එම ගන්නවා කට්ටිය ගොඩක්ම. ඉතින් මේ ඔන්න ඔය ගහ මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි එතන ගොඩාක් කියලා හිටියා. මේ මොනවද කියලා දැකලවත් නැහැ මම. සාමාන්‍ය ඔය
කලපු ඒ වගේ ළඟ හැදෙන ගහක් මොනා හරි. ඉතින් එතනටත් ගිහිල්ලා ඔන්න ඔතන ඉස්සරහා ළමයි ඉන්නවා මාළු. ඔයාලට කියන්න අපි එහෙම දන්නේ නැහැ. එයාලට මෙහෙමයි. අර කෑම දාලා පුරුදු වෙලා. අපි ඒ කියන්නේ කෑම දාලා පුරුදු වෙලා ළඟට යනකොටම ඔක්කොම ටික එකට එකතු වෙලා ළඟට එනවා කෑම කන්න. අනේ ඉතින් අපි දන්නේ නැහැ. අපි හිතුවා ආයිසරයක් යද්දි හරි අරන් යනවා කියලා. ඉතින් එයාලා අර ඒකට හුරු වෙලා. ඔයාලට මම පෙන්වන්නම් බලන්න ළමයි. ඔක්කොම ටික එකට එනවා ටක් ගාලා එනවා අපි ළඟට යනකොට මෙයාලට අර හේවණැල්ල වගේ වැටෙනවනේ වතුරට ඔක්කොම ටික ළමයි එකට එකතු වෙලා එනවා. ඉතින් බලන්න පව් හිතුණා මට අර මේ මාර ලස්සන එතන ඉතින් අපි එතනටත් වෙලා ඉඳලා එතන මාළුවෙම ගොඩක් හිටියා. අපි මෙන්න මෙහෙම මෙතනින් ඉස්සරහට ගියා. ඉතින් මේක මාර ලස්සනයි නිකන් මට හිතෙනවා මේක අස්සක තියනවා වැඩිද මන් දන්නේ කියලා. මොකද අර ඒ තැන මට හිතෙන්නේ ගොඩක් අස්සක වගේ තමයි තියෙන්නේ. කියන්නේ ප්‍රධාන පාරකත් නෙවෙයි. ඉතින් අර ගොඩක් අය එතකොට දන්නේ නැහනේ. ඉතින් මම ඇත්තට මේ ගැන වීඩියෝවත් ලොකුවට දැකලත් නැහැ. සාමාන්‍යයෙන් කුරුසපල්ලිය නම් අපි ඕන කෙනෙක් දන්නවනේ. ඉතින් මේ ගැන සාමාන්‍යයෙන් ලොකුවට මම දැකලා නැහැ. ඉතින් ඇත්තට මාර ලස්සනයි. ඔයාලට ඉතින් ඔය මේ ළඟක ඉන්න කෙනෙක්ට නම් ගිහිල්ලා බලන්න පුළුවන්, වැඳලා එන්න පුළුවන්. ඉතින් මාඩම ලස්සන තැනක් ළමයි ෆොටෝ එම ගන්න. මාර ලස්සනයි. හරි ඉතින් ඔයාලා ඉස්සරහට යනකම් වීඩියෝ එක බලන්න. මං අන්තිමට ෆොටෝස් දාලා තියෙනවා. ඉතින් මාර ලස්සනයි. හිතාගන්න බෑ මේ ලංකාවේ මේ වගේ තැන් තියෙනවද කියලා. ඒ තරම්ම ලස්සනයි. හරි ඉතින් අපි වැඳලා කරලා එළියට ආවා. ඉතින් ඔන්න ඔයාලත් මම හිතනවා දකින්න නැති කෙනෙක් හිටියනම් ඔන්න ඒකත් දැක ගන්න පුළුවන් වුණා කියලා. හරි ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔන්න මම පෝස්ට් එකක් දාලා තියෙනවා මේ බ්ලොග් එකට පස්සේ බ්ලොග් එකක් එනවා. ඒක අපි කරනවා weird food challenge එකක්. ඒකට ඔයාලා කැමති අපි මොනවද කන්න ඕනි කියලා කමෙන්ට් කරන් යන්න කියලා දැනටමත් ගොඩාක් අය කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාට කමෙන්ට් කරලා නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද කන්න ඕනි කියලා අපි මේ බ්ලොග් එක ඉක්මනට ඔයාලට අරගෙන එනවා. ඉතින් තව දෙයක් මම කිව්වා ඔයාලට මාව subscribe කරන මගේ වීඩියෝ වලට like කරන කමෙන්ට් කරන 3 දෙනෙක්ට අපි gift එකක් දෙනවා කියලා. ලොකු gift එකක් නෙමෙයි. අපි පොඩි gift එකක් දෙන්න හිතුවා. ඉතින් අපිව විශ්වාස කරන අපේ වීඩියෝස් බලන අපිට ආදරය කරන ඔයාලා වෙනුවෙන් අපි මේ දේ ලෑස්ති කරලා තියෙනවා. අපි ඒක මාර්තු මාසේ අන්තිමට හෝ අප්‍රේල් මාසේ මුල අනිවාර්යෙන් ඒ gift එකත් ඔන්න දෙනවා. හරි ඉතින් ඔන්න ඔහොම තමයි අද අපි ඒ ටික අපි කුරුළුපල්ලි ගිහිල්ලා වැඳලා කරලා අපේ දවස ගත කරේ ඔහොම තමයි ඉතින්. හරි ඉතින් මාව subscribe කරන මට like කරන comment කරන හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම ඔයාලට thank you so much. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි ඉතින් මං අලුත් vlog එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි. bye.